ඒවියේෂන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන හැමෝගෙම මේ මොහොතේ අවධානයට ලක් වෙලා තියෙන්නේ ඊයේ දවසේ ඉන්දියාවේ අහමදාබාද් නුවර සර්දාර් පටේල් කියන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලදී සිදු වුණ එයා ඉන්දියා ෆ්ලයිට් 171 කියන Boeing 787-8 වර්ගයේ ගුවන් යානාවට මුහුණ දෙන්නට සිදු වුණ ඒ අතිශය ඛේදජනක ඉරණම පිළිබඳවයි. ඉතින් මේ අනතුර Boeing 787 මාදිරියේ ඕනෑම ගුවන් යානාවක සිදු වුණ පළමු මාරක ගුවන් අනතුර වෙනවා විතරක්ම නෙවෙයි දශකයක පමණ කාලයකින් ලෝකයේ අද්දුටු පිහිසුණුතම ගුවන් ඛේදවාචකයේ බවටත් මේ ගුවන් අනතුර පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා ගොඩ දෙනෙකුගෙන් ඉදිරිපත් වුණ ඉල්ලීම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව අපි තීරණය කරා ඊයේ දවසේ ඉන්දියාවේදී සිදු වුණ මේ ගුවන් අනතුර පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කරන්නට. ඉතින් සුපුරුදු විදිහට ඔබව හමුවන මම ධනංජය කරුණාරත්න වෘත්තීය ගුවන් යානා ඉංජිනේරුවෙක් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වගේම හිටපු ගුවන් හමුදා නිලධාරියෙක්. ඔබේ දැනුම මෝහත් කරන මේ වැඩසටහනේ අවසානයේ දක්වාම රැඳෙන්නටයි කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් හිතවතුනි මේ ගුවන් අනතුර පිළිබඳව කතා කරන්නට පෙර ආතුව මේ අනතුරට මුහුණ දුන්න Boeing 787 කියන නවීනතම ගුවන් යානා මාදිලිය පිළිබඳව යම්කිසි කරුණු ප්‍රමාණයක් ඔයත් සමග බෙදා හදා ගන්නට මම කැමතියි. ඉතින් මේ ගුවන් යානාවේ මුල්ම නිෂ්පාදනය ඉවර කරලා මුල්ම වතාවට ගුවන්ගත වීම සිදු කරන්නේ වර්ෂ 2009 දෙසැම්බර් මාසේ 15 වෙනිදා. ඊට පස්සේ සිදු කරපු දීර්ඝ වැඩිදියුණු කිරීම මාලාවකින් අනතුරුව වර්ෂ 2011 සැප්තැම්බර් මාසයේදී මේ ගුවන් යානාව පළමු වතාවට එයාලයින් එකක් විසින් මිලදී ගැනීම සිද්ධ වෙනවා. ඒ ජපානයේ All Nippon Airlines කියන ගුවන් සමාගම විසින්. ඔවුන් වර්ෂ 2011 ඔක්තෝබර් මාසේ අගභාගයේ ඉඳලා මේ ගුවන් යානාව ගුවන් මගීන් ප්‍රවාහනය සඳහා යොදවන්නට කටයුතු කළා. ඉතින් ඒ විදිහට Boeing 787 ගුවන් යානා මාදිලිය නිෂ්පාදනය කරලා වෙළඳපොළට හඳුන්වා දුන්නාන් පස්සේ මේ වෙනකොට අවුරුදු 13ක් 14ක් අතර කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගුවන් යානාවට මේ විදිහේ අති ඉහළ ආකර්ෂණයක් දිනා ගන්නට හේතු වුණ කාරණා කිහිපයකුත් මම ඔයාලත් එක්ක බෙදා හදා ගන්නට කැමතියි. ඔයාලා දන්නවනේ Boeing සමාගම කියන්නේ දීර්ඝ කාලයක් පුරා ලෝකයේ ප්‍රමුඛතම මගී ප්‍රවාහන ගුවන් යානා සහ වයිඩ් බොඩි එයාක්‍රාෆ්ට් එහෙමත් නැත්නම් පුළුල් බඳක් සහිත ගුවන් යානාවල නිෂ්පාදකයා වශයෙන් කීර්ති නාමයක් දිනාගෙන හිටියා. ඒ විදිහට ඔවුන් නිර්මාණය කරපු අලුත්ම ගුවන් යානාව තමයි Boeing 787. මේ ගුවන් යානාවට ඔවුන් ලබා දුන්න අන්වර්ථ නාමය වුණේ Dreamliner කියන ඒ නම. ඉතින් මේ ගුවන් යානාවේ තියෙන ප්‍රධානතම සුවිශේෂී කාරණය වෙන්නේ ගුවන් යානාවේ ස්ට්‍රක්චර් එක. එහෙමත් නැත්නම් ගුවන් සැකිල්ලේ බරෙන් 150කට වඩා වැඩි ප්‍රමාණයක් කොම්පොසයිට් මැටීරියල්ස් එහෙමත් නැත්නම් සංයුක්ත මූලද්‍රව්‍ය භාවිතා කරලා නිෂ්පාදනය කරලා තිබීම. සංයුක්ත මූලද්‍රව්‍ය පිළිබඳව අපිට වෙනම වැඩසටහනකින් කතා කරන්න සිද්ධ වෙන තරමට ඊටාම සංකීර්ණ සහ පුළුල් මාතෘකාවක්. නමුත් ඔයාලට සරලව අවබෝධ කරගන්න පහසු වෙන්නට මම කැමතියි ෆයිබර්ග්ලාස් කියලා කියන්නේ ඒ විදිහේ එක සංයුක්ත මූලද්‍රව්‍යයක්. එහෙමත් නැත්නම් කොම්පොසයිට් මැටීරියල් එකක්. විශේෂත්වය වෙන්නේ මේ කොම්පොසයිට් මැටීරියල්ස් වල බර අපි සම්ප්‍රදායිකව භාවිතා කරපු අනෙකුත් ලෝහ ආශ්‍රිත ඒ මූලද්‍රව්‍ය වලට වඩා බෙහෙවින්ම පහත මට්ටමකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මීට පෙර වකවානුවේදී ගුවන් යානන් වල සැකිලි නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරපු ඇලුමිනියම් ඇලොයිස් ආශ්‍රිත නිෂ්පාදන ගොඩාක් දුරට අඩු කරලා කොම්පොසයිට් ආශ්‍රිත මූලද්‍රව්‍ය අමුද්‍රව්‍ය භාවිතා කරන්නට ගුවන් යානා නිර්මාපකීන් සහ නිෂ්පාදකීන් තීරණය කරා. ඒකේ ප්‍රධානතම වාසිය තමයි ගුවන් යානාවේ බර අඩු කර ගැනීමෙන් ගුවන් යානාවේ සම්පූර්ණ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගන්නට හැකි වීම. ඒ වගේම තමයි මේ ගුවන් යානාවේ තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවත් ඉතාම ඉහළ අගයක පවතිනවා. ඒ නිසා අඩු ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යාමට හැකියනවා. ඒ අනුසාරයෙන් ගුවන් යානාවේ රැගෙන යා හැකි මගීන් ප්‍රමාණය, ගුවන් යානාවේ රැගෙන යා හැකි සම්පූර්ණ බර ආදී කාරණා ඉහළ නංවා ගන්නට පුළුවන් කියලා ඔයාලට තේරෙනවා. ඉතින් ඒ විතරක්ම නෙමෙයි මේ විදිහට fuel efficiency එහෙමත් නැත්නම් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වීම නිසා ලැබෙන ඊළඟ වාසිය තමයි මේ ගුවන් යානාව වැඩි දුරක් ගමන් කරන්නට, වැඩි දුරක් පියාසර කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මින් පෙර වකවානුවේදී මේ ප්‍රමාණයේ මගී ප්‍රවාහන ගුවන් යානා වලට පියාසර කරන්නට නොහැකි වුණ ගමනාන්ත දක්වා එක එල්ලේම එහෙමත් නැත්නම්
අතරමැදි නැවතුම් පොළවල් වල නවතින්නේ නැතිව එක්වරම එක ගමනාන්තයක ඉඳලා තවත් ගමනාන්තයකට පියාසර කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ගුවන් මගීන්ගේ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඒක ඉහළ වාසියක්. ඉතින් ඒ වගේ ගුවන් යානාවක් එයා ලයින්ස් වලට ලැබෙනවයි කියන්නේ ඔවුන්ට තමුන්ගේ මෙහෙයුම් ඉතාමත් කාර්යක්ෂම කරගන්නට සහ මූල්‍යමය අතින් වැඩි වාසියක් කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ විදිහට ඉතාම සුකෝපභෝගී ඒ වගේම සුපිරිම තාක්ෂණයෙන් බලගන්නපු මේ යානාව වෙළඳපොළට හඳුන්වා දෙන අවධියම තමයි එයාබස් සමාගම. ඒ කියන්නේ බෝයින් සමාගමේ ප්‍රමුඛතම ඉදිරිවාදී ගුවන් යානා නිෂ්පාදකයා වන එයාබස් සමාගම විසින් ඔවුන්ගේ එයාබස් A350 කියන ගුවන් යානාවත් වෙළඳපොළට හඳුන්වා දුන්නේ. ඉතින් මේ හරහා බෝයින් සමාගමට හැකි වෙනවා එයාබස් සමාගම විසින් වෙළඳපොළ තුල ඇති කරපු ඒ තරගයට මුහුණ දෙන්නට. ඉතින් ඔන්න ඔය කියන කාරණා නිසා තමයි බෝයින් 787 ගුවන් යානාව අති සුවිශේෂී ගුවන් යානාවක් බවට පත් වුණේ. ඉතින් හිතවතුනි ඊළඟට මම සූදානම් වෙන්නේ මේ අනතුරට මුහුණ දුන්න Air India Flight 171 කියන මේ නිශ්චිත ගුවන් යානාව පිළිබඳව කරුණු කිහිපයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මේ ගුවන් යානාව බෝයින් සමාගම විසින් නිෂ්පාදනය කරලා නිමා කරන්නේ වර්ෂ 2013 දෙසැම්බර් මාසයේ. ඉන් අනතුරුව Air India එවකට ඉන්දියාවේ ජාතික ගුවන් සමාගමට මේ ගුවන් යානාව පැමිණෙන්නේ සේවය සඳහා වර්ෂ 2014 ජනවාරි මාසයේ ඉඳලා. ඉතින් එතෙන් සිට අද දක්වා අඛණ්ඩව වර්ෂ 11කට අධික කාලයක් මේ ගුවන් යානාව එයා ඉන්දියා ගුවන් සමාගම සමගින් සේවයේදී සිටිනවා. ඉතින් දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු ප්‍රමාණය අනුව මේ ගුවන් යානාව එතෙන් සිට මේ දක්වා ගුවන් පැය 41000ක ප්‍රමාණයක් පියාසර කරලා සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගුවන් යානාව ටේක් ඔෆ් ඇන්ඩ් ලෑන්ඩින් සයිකල්ස් ඒ කියන්නේ එක් ගුවන්ගත වීමක් පියාසර කරලා සම්පූර්ණ කරලා ගොඩබෑමක් සිදු කරනකම් ඒ වගේ සයිකල්ස් චක්‍ර 8000කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙන බවත් අපිට මාධ්‍ය වාර්තා අනුසාරයෙන් දැක ගන්නට ලැබුණා. ඊළඟට මම කැමතියි මේ ගුවන් යානාවේ එන්ජින් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්නට. මේ ගුවන් යානාව බලගැන්වීම සඳහා ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම විසින් නිෂ්පාදිත GE-NX-1B67 මාදිලියේ නවීනතම එන්ජින් යුගලක් භාවිතා කරලා තියෙනවා. මේ එන්ජිමට ලබා දීලා තියෙන මේ නාමය අපිට විකේතනය කරලා බැලුවොත් GE-NX කියන්නේ next generation කියන අර්ථයෙන් එහෙමත් නැත්නම් ඊළඟ පරම්පරාවේ එන්ජිමක් කියන අර්ථය තමයි තෙදි ලබා දීලා තියෙන්නේ. ඒත් එක්කම 1B කියලා කියන්නේ එක්තරා එන්ජින් මාදිලියක් සහ එන්ජින් පවුලක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් වැදගත්. Boeing 787-8 ඒත් එක්කම මේ ගුවන් යානාවේ දිගින් වැඩි බඳක් සහිත -9 ඒත් එක්කම දිගින් වැඩිම මාදිලිය වන -10 කියන මේ සියලුම ගුවන් යානා මාදිලීන් බලගැන්වීම සඳහා භාවිතා කරලා තියෙන්නේ මේ General Electric NX-1B කියන පවුලේ ගුවන් යානා එන්ජින්. ඒ විතරක්ම නෙවෙයි Rolls-Royce සමාගම විසින් නිෂ්පාදිත Trent-1000 කියන පවුලේ ගුවන් යානා එන්ජිනුත් මේ Boeing 787 මාදිලී ගුවන් යානා බලගැන්වීම සඳහා භාවිතා කරලා තියෙනවා කියලා අපිට දැනගන්නට තියෙනවා. කොහොම වුණත් මේ අනතුරට මුහුණ දුන්න Air India Flight 171 ගුවන් යානාව බලගන්නලා තිබුණේ General Electric GE-NX-1B67 මාදිලියේ එන්ජින් යුගලයකින්. ඒකේ 67 ඒ කියන ඉලක්කම් දෙකෙන් නිරූපණය කරන්නේ මේ එක් ගුවන් යානා එන්ජිමකට රාත්තල් 67000ක බලයක් උත්පාදනය කරන්නට පුළුවන් කියන කාරණාව. ඔයාලා දන්නවා ඉතින් කිලෝග්‍රෑම් ෆෝස් වගේ ඒකක වලින් අපි බලය නිරූපණය කරනවා. ඒ වගේ එක් ඒකකයක් තමයි රාත්තල් වලින් බලය නිරූපණය කිරීම. හොඳයි. ගුවන් යානාව සම්බන්ධයෙන් මේ කාරණා සමූහය දැනගත්තයින් පස්සේ මම ඔයාලගේ අවධානය ඊළඟට යොමු කරන්නේ මේ ගුවන් යානාව පදවපු ගුවන් කාර්ය මණ්ඩලය පිළිබඳවයි. ගුවන් යානාව හසුරුවපු ප්‍රධාන ගුවන් නියමෝ එහෙමත් නැත්නම් කැප්ටන් පයිලට්ගේ නම සඳහන් වෙන්නේ සුමීත් සබර්වාල් කියන 55 හැවිරිදි ඊටම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂින් සපිරි ගුවන් නියමුවෙක් විදියට. තවත් සමහරෙක් මූලාශ්‍රවල ඔහුගේ වයස අවුරුදු 60ක් විදියටත් සඳහන් වෙලා තිබුණා. ඒ කොහොම වුණත් කැප්ටන් සුමීත් කියන්නේ අවුරුදු 30ක වගේ ඊටාම දීර්ඝකාලීන පියාසර අධ්‍යක්ෂින් සපිරි ඊටාම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂින් බහුල ගුවන් නියමුවෙක්. ඔහුගේ නමට ඉදිරියෙන් ගුවන් පැය 8200කට වඩා වැඩි ප්‍රමාණයක් සටහන් වෙලා තියෙනවා
කොහොම වුණත් මේ Boeing 787-8 මාදිලියේ ගුවන් යානා පැදවීමෙන් ඔහු එකතු කරගත්ත අත්දැකීම් ප්‍රමාණය කොපමණද කියලා නම් කිසිම වාර්තාවක සඳහන් වෙලා තිබුණේ නැහැ. ඔයාලා කාට හරි ඒ වගේ තොරතුරක් ලැබෙනවා නම් අනිත් අයගේ දැනුගැනීම පිණිස කරුණාකරලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක සඳහන් කරන්න. ඊළඟට මේ ගුවන් යානාවේ ෆර්ස්ට් ඔෆිසර් සහායක ගුවන් නියමුවා විදිහට සහභාගී වුණේ වයස අවුරුදු 32ක් වුණ තවත් ඉන්දිය ජාතිකයෙක්. ඔහු නමින් ක්ලයිව් කුන්දර්. ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් වෙලා තිබුණු සම්පූර්ණ ගුවන් පැය ප්‍රමාණය වෙන්නේ ගුවන් පැය 1100ක්. ඒ අතරින් කොපමණ ගුවන් පැය ප්‍රමාණයක් ඔහු Boeing 787 මාදිලියේ ගුවන් යානා පැදවීමෙන් එකතු කරගෙන තියනවද කියන එක නම් පැහැදිලි නැහැ. ඊළඟට මේ ගුවන් යානාවේ කැබින් ක්‍රූ එක විදිහට සමාජික සමාජිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එකතු වෙලා ඉඳලා තිබෙනවා. ඒ වගේම ඔවුන් සේවය සපයලා තිනවා ගුවන් මගීන් 230 දෙනෙකුට. මේ ගුවන් මගීන් 230 දෙනාගෙන් 11 දෙනෙක් දරුවන් විදිහට සැලකෙනවා. ඒත් එක්කම තවත් ඉතාම කුඩා පිළිඳුන් දෙදෙනෙකුත් මේ ගුවන් යානාවේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ගුවන් මගීන් අතරින් 217 දෙනෙක් වැඩිහිටියන් බව තමයි සැලකෙන්නේ. ඒ වගේම තමයි තවත් වර්ගීකරණයකට අනුව මේ ගුවන් මගීන් ඔවුන්ගේ ජාතිකත්වය අනුව වර්ගීකරණය කරලා තියෙනවා. ඒ අතරින් පුද්ගලයන් 169 දෙනෙක් ඉන්දිය ජාතිකයින්, පුද්ගලයන් 53 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයින්, පුද්ගලයන් 7 දෙනෙක් පෘතුගාල ජාතිකයින් වගේම එක් කැනේඩියානු ජාතිකයෙක් විදිහට තමයි මේ පුද්ගලයන් 230 දෙනා මේ ගුවන් ගමනට එකතු වෙලා තිබෙන්නේ. ඉතින් මේ ගුවන් යානාව එදා මධ්‍යහ්නයේ පසු වෙලා පස්වරු 1 පසුවී විනාඩි 30 පමණ වෙනකොට ගුවන් ගත වීම සඳහා අවශ්‍ය කරන සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා. ඉන් අනතුරුව ඔවුන් අහමදාබාදයේ සර්දාර් පටේල් කියන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ටැක්සි අවුට් කරලා ගිහිල්ලා runway 23 කියන ඩිරෙක්ෂන් එකෙන් ටේක් ඔෆ් කරන්නට හැකි වෙන පරිදි මේ ගුවන් යානාව රන්වේ එකට ඇලයින් කරනවා. ඊට පස්සේ ගුවන් යානාව ගුවන් ගත වුණ වේලාව විදිහට සැලකෙන්නේ පස්වරු 1 පසුවී විනාඩි 38ක කාලය. ඉතින් මේ ගුවන් යානාව අනිත් සෙස්සන් බලාගෙන ඉඳපු විදිහට වගේම ඔයාට මේ වීඩියෝ රූපරාම වලින් පෙනෙන විදිහට සාමාන්‍ය පරිදි රන්වේ එක ඔස්සේ ඇදී ගිහිල්ලා ක්‍රමානුකූලව ගුවන් ගත වෙනවා. ඉතින් මේ විදිහට ගුවන් ගත වෙලා යම්කිසි කෙටි වේලාවක් යනකම් මේ ගුවන් යානාව ක්‍රමානුකූලව ඉහළට නැගෙනවා. නමුත් යම්කිසි උස මට්ටමකින් පසුව, ඒ කියන්නේ දැනට තහවුරු කරලා තියෙන උස මට්ටම තමයි අඩි 625 කියන ඉහළම උසකට මේ ගුවන් යානාව පොළොව මට්ටමේ සිට නැගුණයි කියලා. ඉන් අනතුරුව ගුවන් යානාව වෙනත් කිසිදු චලිතයක් නොදක්වමින්, වෙනත් කිසිදු මෙනුව එකක් නොදක්වමින් ගුවන් යානාව නැවතත් පහතට පැමිණෙන්නට පටන් ගන්නවා. ඉතින් තවත් තත්පර ගණනාවකින් මේ ගුවන් යානාව ඒ නුදුරේ පිහිටලා තිබුණ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලක් මතට කඩා වැටිලා මහා ගිනි ජාලාවක් නංවමින් විනාශ වුණා. ඉතින් මේ විදිහට ගින්න ඇති වෙන්නට හේතුව මම අමුතුවෙන් පැහැදිලි කරන්නට ඕන නැහැ. මේ වගේ දීර්ඝ ගුවන් ගමනක් සිදු කිරීම සඳහා විශාල ඉන්ධන ප්‍රමාණයක් මේ ගුවන් යානාව ලබාගෙන තියෙන්නට ඇති. ඉතින් ඒ අනුව තමයි මේ ගුවන් යානාවේ ගොඩනැගිල්ලේ ගැටීමත් සමගින් තා විශාල ගින්නක් හටගත්තේ. ඉතින් මේ ගුවන් යානාව කඩා වැටෙන්නට පෙර ආතුව ෆර්ස්ට් ඔෆිසර් ක්ලයිව් කුන්දර් විසින් මේඩේ කෝල් එකක් ලබා දුන්නයි කියලා සඳහන් වෙනවා. හැබැයි එතනින් එහාට කිසිදු පණිවුඩයක් ගුවන් ගමන් පාලකවරින්ට ලැබුණයි කියලා කිසිම වාර්තාවක සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව අපිට සිද්ධ වෙනවා අපි මේ දැකපු ඊටාම කෙටි වීඩියෝ දර්ශනය සහ ඒ ආශ්‍රිතව අපිට දැක ගන්නට පුළුවන් සාධක අනුසාරයෙන් කුමක් විය හැකිව තිබුණාදැයි අපිට නිගමනය කරන්නට, එහෙමත් නැත්නම් තර්කානුකූලව විවිධ තර්ක ගොඩනගන්න. ජොන් කොක්ස් කියන්නේ ෆ්ලයිට් සේෆ්ටි සම්බන්ධයෙන් ලෝකයේම ඉහළ කීර්තියක් දිනාගත්ත උපදේශකවරයෙක්. එහෙමත් නැත්නම් ෆ්ලයිට් සේෆ්ටි කන්සල්ටන්ට් කෙනෙක්. ඔහු මේ තත්පර ගණනකට සීමා වුණ මේ ගුවන් ගමනේ ප්‍රධාන කාරණා දෙකක් නිරීක්ෂණය කරනවා. ඒ කාරණා දෙකම ඔහු ගෙනෙන්නේ ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ ගුවන් යානාවක් ටේක් ඔෆ් කරන්නට නම් ගුවන් යානාවේ විවිධ පද්ධතීන් මේ ගුවන් ගත වීම සඳහා ඒ ආකාරවලින් සූදානම් කළ යුතු වෙනවා. ඒ විදිහට සිදු කරන ප්‍රධානතම කටයුත්තක් තමයි ගුවන් යානාවේ ෆ්ලැප්ස් සෙටින් එක. ඔයාලා දන්නවා
මේ ගුවන් යානාවක ඉපිලුම් බලය ලිෆ්ට් ෆෝස් එක ජෙනරේට් කරන්නේ ගුවන් යානාවේ තියෙන ප්‍රධාන පියාපත් දෙකෙන්. ඉතින් ගුවන් යානාවක් තමුන්ගේ වේගය බිඳුවේ ඉඳලා ප්‍රමාණිකූලව ධාවන පථයක් ඔස්සේ බිම දිගේම ඇදිලා ගිහිල්ලා ඒක අවස්ථාවකදී තමයි ප්‍රමාණිකූලව ඉහළට නගින්න ගන්න. ඉතින් මේ ගුවන් යානාවේ පියාපත් වලට ලිෆ්ට් ෆෝස් එක ජෙනරේට් කරන්න නම් ඉහළ වේගයක් පවත්වා ගැනීම අවශ්‍යයි. නමුත් ඒ ඉහළ වේගය ලබා ගන්නට පෙර ආතුව මේ ගුවන් යානාව ගොඩබිම ඇදී යන අවස්ථාවේදී වඩාත් ඉහළ ඉපිලුම් බලයක් ලබා ගැනීමට එහෙමත් නැත්නම් ලිෆ්ට් ඔෆ් එකක් ලබා ගන්නට හේතු වෙන ප්‍රධාන උපක්‍රමයක් වෙන්නේ මේ වින්ග්ස් වලට සවි කරලා තියෙන මූවබල් කම්පෝනන්ට් එකක් වෙන. එහෙමත් නැත්නම් චලනය කළ හැකි අංගයක් වෙන මේ ෆ්ලැප්ස්. ෆ්ලැප්ස් වලින් සිදු කරන්නේ මොකක්ද? ප්‍රධාන වශයෙන් වින් එකේ සර්ෆස් ඒරියා එක වැඩි කරනවා. ඒ වගේම තමයි වින් එකේ කැම්බර් එක. එහෙමත් නැත්නම් අපිට සරලව දක්වන්න පුළුවන් වින් එකේ තියෙන කර්වේජ් එක එහෙමත් නැත්නම් වක්‍රතාවය වැඩි කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට මේ ෆ්ලැප් සෙටින් එක ඉහළ නැංවීම හරහා අඩු වේගයකදී වැඩි ඉපිලුම් බලයක් උත්පාදනය කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි ගුවන් යානාවක් ටේක් ඔෆ් කරන අවස්ථාවේ ඒ වගේම ලෑන්ඩින් වලදීත් මේ විදිහටම සිද්ධ කරනවා. වින්ග්ස් වල තියෙන ෆ්ලැප්ස් එක්ස්ටෙන්ඩ් කරලා වඩා අඩු වේගයකදී වඩාත් ඉහළ ලිෆ්ට් ෆෝස් එකක් ජෙනරේට් කරගැනීමේ හැකියාව ලබා ගන්න. ඉතින් ඒ විදිහට දිගින් දිගටම ෆ්ලැප්ස් එක්ස්ටෙන්ඩ් කරලා මේ විදිහේ ඉහළ ඉපිලුම් බලයක් ලබා ගැනීම අවශ්‍ය නැහැ. මොකද ඉහළ උන්නතාංශයකට පියාසර කිරීමෙන් අනතුරුව මේ ගුවන් යානාවට වඩා ඉහළ ඉදිරියට ගමන් කිරීමේ වේගයක් පවත්වා ගන්න පුළුවන්. ඉතින් එතෙන්දී මේ ෆ්ලැප්ස් රිට්‍රැක්ට් කරලා වින්ග්ස් වල සාමාන්‍ය ෂේප් එක සහ ඒ ප්‍රමාණය පවත්වා ගැනීම ප්‍රමාණවත්. නමුත් මෙතෙන්දී ජොන් කොක්ස් මහත්මයා මේ පෙනෙන රූපරාමු අනුව ඔහු කියනවා ගුවන් යානාවේ ෆ්ලැප්ස් එක්ස්ටෙන්ඩ් කරලා තිබුණේ නැහැ. එහෙමත් නැත්නම් අර සාමාන්‍ය ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එකට ගෙනල්ලා තිබුණේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ අඩු වේගයකදී අවශ්‍ය කරන ලිෆ්ට් ෆෝස් එක ජෙනරේට් කර ගැනීමට නොහැකි වීම නිසා මේ ගුවන් යානාවට අර අඩි 625 උස මට්ටමින් එහාට පියාසර කරන්නට ඉහළ නගින්නට නොහැකි වෙන්නට ඇතැයි කියන. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ජොන් කොක්ස් මහත්මයා මතු කරන මේ ගුවන් යානාව ටේක් ඔෆ් කිරීමෙන් අනතුරුව ගුවන් යානාවේ ලෑන්ඩින් ගියර්ස් හකිලවීම සිදු කළ යුතුයි. එහෙම නැත්නම් රිට්‍රැක්ට් කිරීම සිදු කළ යුතුයි. ඒක ඒ විදිහට සිදු කරන්න ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි ගුවන් යානාවේ ඩ්‍රැග් එක හැකිතාක් දුර අඩු කර ගැනීම. ඔයාලා දන්නවා ගුවන් යානාවක් ඉදිරියට යනකොට ඒ ගුවන් යානාවෙන් පිටතට නිරායවී තියෙන හැම උපාංගයකින්ම ගුවන් යානාවට එල්ල වෙන වායු ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඩ්‍රැග් එක වැඩි වෙනවා. ඉතින් මේ විදිහට එළියට දාපු ලෑන්ඩින් ගියර්ස් අකුලා ගැනීම මේ ටේක් ඔෆ් එකේදීම සිද්ධ කරන්නේ ඒ නිසයි. නමුත් සාමාන්‍ය ටේක් ඔෆ් සීක්වන්ස් එකකදී සිද්ධ වෙන ආකාරයට මෙතෙන්දී ලෑන්ඩින් ගියර්ස් රිට්‍රැක්ට් කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේ ගුවන් යානාවේ ලෑන්ඩින් ගියර්ස් පද්ධතිය බලගන්නලා තියෙන්නේ එයාක්‍රාෆ්ට් එකේ හයිඩ්‍රොලික් සිස්ටම් එකෙන්මයි. ඉතින් හයිඩ්‍රොලික් සිස්ටම් එකේ තිබුණ යම්කිසි දෝෂ සහගත තත්ත්වයක් නිසා මේ ලෑන්ඩින් ගියර්ස් රිට්‍රැක්ට් කරන්නට නොහැකි වුණාද කියලා කියන්න බෑ. නමුත් ඒ විදිහට ලෑන්ඩින් ගියර්ස් රිට්‍රැක්ට් නොකරපු එකත් අපිට අනිවාර්යෙන් ඉන්වෙස්ටිගේෂන්ස් වලදී සැලකිල්ලට ගත යුතු වෙන කාරණයක්. ඉතින් මීළඟට මගේ අවධානයට ලක් වුණා ජෙෆ් ගුසේටි කියන හිටපු NTSB විමර්ශන නිලධාරියෙක්. ඔහු ඇමරිකානු නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් සේෆ්ටි බියුරෝ කියන ආයතනයේ ගුවන් යානා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කරපු විමර්ශකයෙක්. ඉතින් ඔහුත් මේ ගුවන් යානාවේ ඒරෝඩයිනමික්ස් කන්ෆිගරේෂන් එක ඒත් එක්කම ටේක් ඔෆ් කන්ෆිගරේෂන් එක පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙන්නට ඇති කියලා ඔහුත් මතු කරනවා. ඉතින් කලින් කියපු විදිහටම ෆ්ලැප්ස් එක්ස්ටෙන්ඩ් නොකිරීම ඒ වගේම ටේක් ඔෆ් එකේ සිදු කළ යුතු තිබුණ විදිහට ලෑන්ඩින් ගියර්ස් රිට්‍රැක්ට් නොකිරීම සම්බන්ධයෙන් තමයි ඔහුගේ අවධානය යොමු වෙලා තිබුණේ. ඊළඟට මේ අනුතුරු සම්බන්ධයෙන් විවිධ මත පළ කරපු විශේෂඥයින්ගේ අවධානයට ලක් වුණා ටෙක්නිකල් ෆේලියර් එකක් හෝ එහෙම නැත්නම් මෙකැනිකල් ෆේලියර් එකක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙකැනිකල් ෆේලියර් එකක් කියන්නේ මොනවද? සමහර විට හයිඩ්‍රොලික් පම්ප් එකක බිඳ වැටීම. එහෙමත් නැත්නම් ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් පද්ධතියේ තිබුණ මොකක් හෝ අවහිරතාවයක් නැත්නම් දෝෂ සහගත ක්‍රියාකාරීත්වයක්. ඉතින් මේ වගේ දේවල් අපිට මෙකැනිකල් ෆේලියර්ස් විදිහට හඳුන්වා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ටෙක්නිකල් ෆේලියර්ස් විදිහට ගත්තොත් සමහරක් විට ෆ්ලයිට් ඩේටා කම්පියුටර් එකේ තිබුණ වැරදි සහගත දත්ත ලබා දීමක්. ඉතින් මේ විදිහට විවිධාකාරයේ ටෙක්නිකල් ෆේලියර්ස් එහෙමත් නැත්නම් මෙකැනිකල් ෆේලියර්ස් ඇති වෙන්නට පුළුවන්.
විශේෂයෙන්ම මෙතෙන්දි සඳහන් කරන්නට ඕනේ මේ වගේ සැකමුසු තත්ත්වයක් නිර්මාණය වීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා මේ Boeing 787 Dreamliner ගුවන් යානා හඳුන්වා දීපු මුල් සමයේදී මේ ගුවන් යානාවල ඇති වුණ විවිධ දෝෂ සහගත ක්‍රියාකාරීත්වය. විශේෂයෙන්ම 2013 අවුරුද්දේදී මේ ගුවන් යානාව ගුවන් සමාගම්වල සේවයට ලබා දීලා ඉතාම කෙටි කාලයක් ඇතුළත ගුවන් යානාවේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම්ස් බලගන්වලා තියෙන ලිතියම් අයන් බැටරිස් වල ක්‍රියාකාරීත්වයේ තිබුණ දෝෂ සහගත තත්ත්වයක් නිසා ගුවන් යානා කිහිපයකම ගිනි ගැනීම් වාර්තා වුණා. ඒ වගේම තමයි ගුවන් යානාවේ quality assurance ක්‍රියාවලිය. එහෙමත් නැත්නම් තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලියේදී ගුවන් යානාවේ fuselage එක බඳෙහි joints වල තිබුණ ඒ තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලිය තත්ත්ව නිර්ණායක මගහැර යාමක් පිළිබඳවත් වාර්තා වුණා. ඉතින් මේ කියන කාරණා නිසා නැවත වතාවක් මේ Boeing 787 Dreamliner ගුවන් යානාවල අතීතයේදී ඒ මතුවන කාරණා නැවත වතාවක් මතුපිටට පැමිණෙන්නට මේ අනතුර හේතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම කලින් සඳහන් කරපු විදිහට දැන් එයාක්‍රාෆ්ට් එකේ ලෑන්ඩින් ගියර් ස්ට්‍රික් ට්‍රැක් නොකලේ ගුවන් නියුවන් එසේ නොකලාද එහෙමත් නැත්නම් කළ නොහැකි තත්වයක් ඒ වෙනකොට උද්ගත වෙලා තිබුණා. දැන් එන්ජින්ස් වලින් තමයි හයිඩ්‍රොලික් පම්ප්ස් ඩ්‍රයිව් කරන්නේ. එතකොට හයිඩ්‍රොලික් පම්ප්ස් හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එකක් නැති වෙනවා. ඒ නිසා ලෑන්ඩින් ගියර් ස්ට්‍රික් ට්‍රැක් කරන්න බැරි වුණා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ එක හයිඩ්‍රොලික් පම්ප් එකක් එක හයිඩ්‍රොලික් සිස්ටම් එකක් පමණක් නෙවෙයි මේ ගුවන් යානා සතුව තියෙන්නේ. එකකට එකක් පසුව ඒ ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන්නට පුළුවන් රිඩන්ඩන්ට් සිස්ටම්ස්. එහෙමත් නැත්නම් අතිරේක පද්ධති ගණනාවකින් මේ ගුවන් යානා බලගන්නලා තියෙන්නේ. ඒ නිසා අපිට නිවැරදිවම නිශ්චිතවම කියන්නට හැකියාවක් නැහැ මේ වගේ ගැටලුවක් තිබුණද කියලා. ඊළඟට මේ විශේෂඥයින් සැක පහළ කරලා තිබුණ තවත් අංශයක් තමයි ගුවන් යානාව ටේක් ඔෆ් එකේදීම ඩුවල් එන්ජින් ෆේලියර් එකකට මුහුණ දුන්නාද කියලා. නමුත් මේ වීඩියෝ රූපරාමු නිරීක්ෂණය කරපු විශේෂඥයින් සඳහන් කරනවා ඩුවල් එන්ජින් ෆේලියර් එකක්. අපි හිතමු එන්ජිමක් ෆේල් වුණා කියලා. එහෙම එන්ජිමක් ෆේල් වෙනවා නම් අඩුම ගානේ එන්ජිමෙන් එළියට ස්මෝක් එකක් හරි එන්න ඕනේ. මොකක් හරි ඒ වගේ ඉන්ඩිකේෂන් එකක්වත් අවම වශයෙන් තිබිය යුතුයි. එහෙම නැත්නම් අපිට මේ ගුවන් යානාවේ එන්ජින්ස් බිඳ වැටුණයි කියන එක එතරම් හිතන්නට අපහසුයි කියලා. ඒ වගේම තමයි සිංගල් එන්ජින් ෆේලියර් එකක් ගැනත් විවිධ අය සැක පහළ කරලා තිබුණා. නමුත් සිංගල් එන්ජින් ෆේලියර් එකක් සිදු වුණයි කියන කාරණාව බැහැරලන්නට හේතු වන ආකාරයේ සාධකයක් අපිට මෙතෙන්දී මුණ ගැහෙනවා. ඒ තමයි මේ ගුවන් යානාව මම කිව්වා රන්වේ 23 end එකෙන් තමයි ටේක් ඔෆ් කළේ. එතකොට ගුවන් යානාව ගුවන්ගත වුණ මොහොතේ ඉඳලා මේ ගුවන් යානාව ක්‍රෑෂ් වුණ තැන අපි ඒ ලක්ෂ දෙක යා කරොත් එම අපිට තේන්නේ බොහෝ දුරට රන්වේ එකම එක්ස්ටෙන්ඩ් කරපු විදියක් චුට්ටක් වමට හැරවිලා තියෙනවා. නමුත් මේ යෝජනා කරන විදිහට තනි එන්ජිමක් ෆේල් වුණා නම් එහෙම අනිවාර්යයෙන්ම ගුවන් යානාව විශාල වශයෙන් ක්ෂණිකව එක් පැත්තකට හැරවිය යුතුයි. දැන් අපි ගමු උදාහරණයක් විදිහට ගුවන් යානාවේ දකුණු පැත්තේ එන්ජිම ෆේල් වුණා නම් එහෙම ගුවන් යානාව ක්ෂණිකවම දකුණු පැත්තට හැරීම සිද්ධ වෙනවා. මොකද දකුණු පැත්තෙන් ලැබෙන ත්‍රස්ට් එක ලැබෙන්නේ නැහැ. එතකොට වම් පැත්තෙන් විතරයි ත්‍රස්ට් එක ලැබෙන්නේ. ඒ අනුව ගුවන් යානාව දකුණට වාංගු වීම හැරීම සිද්ධ වෙන්නට ඕනේ. නමුත් ඒ විදිහේ වෙනසක් අපිට මෙතෙන්දී දැක ගන්න නැහැ. ගුවන් යානාව ටේක් ඔෆ් කරපු ඒ පාත් එකේම ගිහිල්ලා ක්‍රෑෂ් වුණා වගේ තමයි අපිට පේන්නට තියෙන්නේ. ඉතින් සිංගල් එන්ජින් ෆේලියර් කියන තත්ත්වයක් අපිට එතරම් විශ්වාස කරන්නට බෑ. ඒ වගේම තමයි තවත් විශේෂඥයින් පිරිසක් මතු කරනවා මෙතෙන්දි බර්ඩ් ස්ට්‍රයික් එකක් සිද්ධ වුණාද කියලා. නමුත් මේ දැකපු රූපරාමු වල ඒ විදිහේ බර්ඩ් ස්ට්‍රයික් එකක් සිද්ධ වුණා කියලා කියන්න තරම් සාක්ෂි නැහැ. ඒ වගේම තමයි මේ ගුවන් යානාව බලගන්න තිබුණ මේ ටර්බෝ ෆෑන් වර්ගයේ එන්ජින් වැඩි දියුණු කරලා නිර්මාණය කරලා තියෙනම අදිසිය කුරුල්ලෙක් දෙන්නෙක් ආවොත් ඒගොල්ලන් වැඩිලා එන්ජිමේ ඉවතට විසි වෙලා ගිහිල්ලා සුළං ප්‍රවාහය ඔස්සේ එන්ජිමේ ඇතුළු පැත්තේ පිටත දාර ඔස්සේ ඇදිලා ගිහිල්ලා එළියට ෆ්ලෂ් වෙලා යන විදිහට. මම හිතන්නේ එළියට විසි වෙලා යන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. හැබැයි ඒ తත්වය කුරුළු රෑනක් වගේ ආවොත් නම් ඒ තරම් පහසුවෙන්ම නිවැරදිවම මේ දේ සිද්ධ නොවෙන්නටත් පුළුවන්. නමුත් ඒ වගේ දෙයක් සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ මොකක් හෝ වීඩියෝ වල සාක්ෂියක් ලැබිය යුතුයි. ඉතින් ඒ නිසා අපිට මේ බර්ඩ් ස්ට්‍රයික් එකක් සිද්ධ වුණාද කියන කාරණාවට තරම් වැඩි බරක් තැබීමේ හැකියාවක් නැහැ.
ඉතින් හිතවතුනි ওই විදිහට තමයි දැනට විවිධ විශේෂඥයින් විද්වතුන් වගේම මාධ්‍ය මත පළ කරන්න මේ සම්බන්ධයෙන් කරුණු හුවා දක්වමින් ඉන්නේ. නමුත් අවාසනාවකට කිසිම දෙයක් නිශ්චිතව සඳහන් කරන්න තරම් ප්‍රමාණවත් තොරතුරු ප්‍රමාණයක් අප සතුව නැහැ. ඉතින් ඒ කොහොම වුණත් මම විශ්වාස කරනවා තවත් දින කිහිපයක් ඇතුළත අපිට මේ ගුවන් අනතුරට හේතුපාදක වෙච්ච කාරණා මොනවද කියලා හරියට දැන ගැනීමට හැකියාව ලැබෙයි කියලා. මොකද අනතුරු සිද්ධ වෙලා නැගුණ විශාල ගින්න කෙටි කාලයක් ඇතුළත මැඩපවත්වන්නට ඒ ගිනි නිවන සේවකයින් සමත් වුණා. ඒ කොහොම වුණත් ඔවුන්ට හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ ගුවන් යානාවේ විශාලම කොටසක් විනාශ වෙන එක බලක්ව ගන්න. කොහොම වුණත් වැදගත්ම කාරණාව තමයි මෙතෙන්දී එයාක්‍රාෆ්ට් එකේ එම්පනාච් එක. එහෙමත් නැත්නම් ටේල් සෙක්ෂන් එක බොහෝ දුරට ඩැමේජ් වීමකින් තොරව ඉතිරි වෙලා තියෙනවා කියලා මේ ගොඩනැගිල්ල උඩ. ඉතින් ඒ අනුව මම විශ්වාස කරනවා ගුවන් යානාවේ ප්‍රධානතම ෆ්ලයිට් රෙකෝඩර්ස්, ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එක සහ කොක්පිට් වොයිස් රෙකෝඩර් එක කියන මේ ප්‍රධානතම රෙකෝඩර්ස් දෙක සැලකිය යුතු තරමේ ඩැමේජ් එකකින් තොරව, විනාශ වීමකින් තොරව සුරක්ෂිත වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඕනම ගුවන් යානාවක් ක්‍රෑෂ් වීමේදී මම කලිනුත් සඳහන් කරලා තියෙනවා ආරක්ෂා වීමට වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ගුවන් යානාවේ එම්පනාච් කොටස, පිටුපස කොටස. ඒ නිසා තමයි මේ ෆ්ලයිට් රෙකෝඩර්ස් එයාක්‍රාෆ්ට් එකේ පිටුපසට වෙන්නට ස්ථානගත කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී නම් ඇත්තටම එයාක්‍රාෆ්ට් එක ගමන් කරපු විදිහට ඔයාලට තේනවා අර නෝස් ඩවුන් වෙලා ඇවිල්ලත් නෙමෙයි ක්‍රෑෂ් වෙන්නේ. කොහොම නමුත් වාසනාවකට වගේ ටේල් සෙක්ෂන් එක මේ විදිහට ඉතුරු වෙලා තිබීම නිසා අපිට මේ ෆ්ලයිට් රෙකෝඩර්ස් වල සඳහන් වෙලා තියෙන දත්ත නිවැරදිවම ලබා ගන්නට පුළුවන්. එතෙන්දී එන්ජින් වලට මොකද වුනේ, හයිඩ්‍රොලික් සිස්ටම් එකට මොකද වුනේ, ෆ්ලැක්ස් එක්ස්ටෙන්ඩ් කරලා තිබ්බද නිවැරදි ප්‍රමාණයට, ඒවා නිවැරදි තැනදී රිට්‍රැක්ට් කළාද, ඇයි ලෑන්ඩින් ගියර්ස් රිට්‍රැක්ට් කරන්න බැරි වුණා නම් ඒ විදිහට රිට්‍රැක්ට් කරන්න බැරි වුනේ. ඒ වගේම තමයි මම මෙතෙන්දී අමතක වුණ තවත් කාරණාවක් ගෙනෙන්නට ඕනේ. ගුවන් මගියෙක් ඔහු වීඩියෝවක් නිකුත් කරලා තිබුණ එකක් යානාව ගුවන්ගත වෙන්නට පෙර ආතුව ඔහු සඳහන් කරනවා දැන් ගුවන් යානාව ටේක් ඔෆ් කරන්නට සියල්ල සූදානම්. නමුත් AC පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයාලට පේනවා අපිට ඉන්න මගින් බොහෝ දෙනෙක් ඔවුන්ට කියවන්න දීලා තියෙන මැගසින් අරගෙන ඒවෙන් පවන් සලන ආකාරය. ඒත් එක්කම ඔහු තමුන්ගේ ඉදිරියේ තියෙන ඩිජිටල් ඩිස්ප්ලේ එක අතින් ටැප් කරමින් ඔහු පෙන්නනවා ඒ ඩිස්ප්ලේ එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ අනුව මේ ගුවන් යානාවේ ඉලෙක්ට්‍රිකල් පද්ධතිය මොකක් හරි ගැටලුවක් තිබුණාද කියන සැකයත් අපි මෙතෙන්දී අනිවාර්යයෙන්ම මතු කළ යුතුයි. මොකද මේ විදිහේ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා නම් එයාක්‍රාෆ්ට් එකේ ඒක සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට ඉවහල් වෙන්නට පුළුවන් කාරණාවක් වෙනවා. මොකද විද්‍යුත් පද්ධතියේ දෝෂසහගත ක්‍රියාකාරීත්වයකින් ෆ්ලයිට් ඩේටා කොම්පියුටර් එක වැනි මේ සම්පූර්ණ ක්‍රියාදාමය පාලනය කරන පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය දෝෂසහගත කරන්නට පුළුවන් නිසා. නමුත් ඒ පිළිබඳව කිසිවක් නිශ්චිතව කියන්නට බෑ. ඒකත් මම මේ මොහොතේ ඔයාලට ඉදිරිපත් කරන එක උපකල්පනයක් පමණයි කියන එක සඳහන් කරන්නට ඕනේ. හැබැයි එතෙන්දී තියෙන තවත් ඩිසැඩ්වාන්ටේජ් එකක් අවාසියක් වෙන්නට පුළුවන්. ඒ වගේ විද්‍යුත් පද්ධතියේ බිඳ වැටීමක් තිබුණා නම් ෆ්ලයිට් ඩේටා රෙකෝඩර්ස් වල සඳහන් වෙලා තිබුණ දත්ත නිවැරදිම වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ දත්ත ඒ ආකාරයෙන්ම ගබඩා වෙලා තිබුණද කියන ප්‍රශ්නයත් අප අභිමුව ඉතිරි වෙනවා. කොහොම වුණත් ඒ ෆ්ලයිට් ඩේටා රෙකෝඩර්ස් වල සඳහන් වෙලා තියෙන දත්ත තවත් දින කිහිපයක් ඇතුළත එක්ස්ට්‍රැක්ට් කරගන්නට හැකියාව ලැබෙයි. ඉන් අනතුරුව අපිට පුළුවන්කම ලැබෙයි මේ අනතුර සිදු වුණ ආකාරය පිළිබඳව වඩාත් නිශ්චිත සහ නිවැරදි අදහසක් ලබා ගන්න. ඉතින් හිතවතුනි අනතුර සිදු වුණ වහාම මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානාවේ ගමන් කරපු ගුවන් මගින් 230 දෙනා, ගුවන් කාර්ය මණ්ඩලයේ ගුවන් නියමුවන් 2 දෙනා සහ කැබින් ක්‍රූ එකේ සාමාජිකයින් 10 දෙනා කියන පුද්ගලයන් 242 දෙනාටම මේ අනතුරෙන් ජීවිත අහිමි වුණයි කියලා. නමුත් පැය කිහිපයකට පසුව වාර්තා වුණා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ඉන්දියානු සම්භවයක් තියෙන්නේ. ඔහු නමින් රමේෂ් කියන වයස අවුරුදු 40ක පුද්ගලයෙක්. ඔහු ඒ 11 කියන ආසනයේ තමයි වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. ඒක තහවුරු කරන්නට ඔහු ලබාගත් ගුවන් ටිකට් පත ඉදිරිපත් කරලා තියෙනවා. අනුතුරේ ස්වභාවයත් එක්ක බැලුවම ඔහුට සිදු වෙලා තියෙන තුවාලත් ඉතාම සීමිතයි. කොහොම වුණත් මේ 11A කියන ආසනයේ පිහිටලා තියෙන්නේ ඉමර්ජන්සි එක්සිට් එකකට ඉතාම ආසන්න. ඉතින් ඔහු සඳහන් කරලා තියෙනවා ඔහුට මේ ඉමර්ජන්සි එක්සිට් එක ළඟ ඉඳපු නිසා ගුවන් යානාවෙන් ඉවතට පැන ගන්නට හැකියාව ලැබුණයි කියලා. ඉතින් මේ වෙනකොට බලධාරීන් තහවුරු කරනවා මේ පුද්ගලයා ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් එක් පුද්ගලයෙක් හැටියට. ඉතින් හිතවතුනි අවසානයේට තවත් කාරණාවක් මතක් කරන්නට ඕනේ. ඒ තමයි බෝයින් සමාගම මේ වෙනකොට හිටියේ
ඔවුන් මේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානාව හඳුන්වා දීම නිසා මුහුණ දුන්න ඔවුන්ගේ ව්‍යාපාරික පසුබැස්ම යම් ආකාරයකින් නැවත රිකවර් කරගනිමින් වෙනත් විදිහකින් කියනවා නම් වැටුණ බලෙන් ගොඩ එමින් සිටියේ. මෑත වකවානුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාරයේ සිදු කරපු සංචාරයේදී කටා එයාර්වේස් ගුවන් සමාගම ගුවන් යානා විශාල ප්‍රමාණයක ඇනෝමක්. ඇත්ත වශයෙන්ම මේක සඳහන් වෙන්නේ කටා ගුවන් සේවා ඉතිහාසයේ ඔවුන් තනි සමාගමක් වෙත ලබා දුන්න විශාලතම තනි ගුවන් යානා ඇනෝම විදිහට. ඉතින් ඒ ඇනෝම සහතික කරගන්නට බෝයින් සමාගම සමත් වුණා. ඒ ගුවන් යානා අතරින් විශාල ප්‍රමාණයක් තිබුණා බෝයින් 787 මාදිලියේ ගුවන් යානා. කටා එයාර්වේස් ගුවන් සේවය සැලකෙන ලෝකයේ දැනට තියෙන ප්‍රමුඛතම විශාලතම ගුවන් සමාගම විදිහට. ඉතින් ඒ ගුවන් සමාගමෙන් මේ වගේ විශාල ගුවන් යානා ඇනෝමක් සහතික කරගන්නට ලැබීම කියන්නේ අර බෝයින් 787 ගුවන් යානා මුල් කාලයේදී මතුවුණ තාක්ෂණික ගැටලු වලින් වැඩි දියුණු කරලා අවශ්‍ය සේෆ්ටි ෆැක්ටර්ස් එමත් නැත්නම් ආරක්ෂිත නිර්ණායක සියල්ලක්ම සම්පූර්ණ කරපු බවට සහතිකයක් විදිහට තමයි සමස්ත මේ ගුවන් යානා ශාස්ත්‍රයේම දැක්කේ. ඒ නිසා ඒ ඇනෝම බෝයින් සමාගමට ලැබුණ ආශිර්වාදයක් විදිහට බොහෝ දෙනෙක් සැලකුවා. නමුත් මේ අනතුර නිසා Air India Flight 171 ගුවන් අනතුර නිසා නැවත වතාවක් බෝයින් සමාගම ඒ විදිහට බලෙන් ගොඩෙමින් ඉඳපු තත්වයට නැවත වතාවක් ටොක්ක්ක් යන්න තියෙනවා. සමහරක් විට ඒක ටොක්කකට වඩා බරපතල වෙන්නටත් පුළුවන්. මොකද ඊයේ දවසේම වාර්තා වුණා බෝයින් සමාගමේ කොටස් වෙළඳ පොලේ එක කොටසක මිල වටිනාකම 5%කින් පහත වැටුණයි කියලා. ඒ වගේම මේ ගුවන් අනතුරට හේතුපාදක වුණ මූලික කාරණාව හෙළිදරව් වීමෙන් අනතුරුව බෝයින් සමාගමට මොන වගේ තත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වේවිද කියලා අපිට දැන්ම කියන්නට අපහසුයි. ඉතින් හිතවතුනි ওই විදිහට තමයි Air India Flight 171 කියන ගුවන් යානාවට ඊයේ දවසේ අත්වුණ ඒ ඛේදජනක ඉරණම සම්බන්ධයෙන් දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු පිළිබඳ විග්‍රහය අවසන් වෙන්නේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අමතක නොකර කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. මම හැකියපමණින් ඒවට පිළිතුරු ලබා දෙන්නම්. ඒත් එක්කම මේ වැඩසටහන ඒවියේෂන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන හිත මිත්‍රාදීන් එක්ක ෂෙයා කරන්න. අමතක නොකර ඒවියෝ ක්‍රැක් channel එක subscribe කරන්න. අපි වැඩසටහනක් රිලීස් කරපු ගමන්ම ඔයාට ඒ පිළිබඳව notification එක ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේම ඔබේ දැනුම මුවහත් කරන වැඩසටහනකින් නැවත හමු වනතුරු ඔබෙන් සමුගන්නට අවසර. ඔබට ජය සහ සතුට.